සුබ දවසක් වේවා යාළුවනි. මම ඔයාලට අද ලස්සන දෙයක් පෙන්වන්න ගත්තේ. ඒක වටිනාම දෙයක්. බලන්න පොඩ්ඩක් මේ වීඩියෝ එකට ඇඳිලා මේ බලන්න මෙතන තියෙන සීමිත බිමේ ඉඩ ප්‍රමාණය. පේනවද? අනිත් තැන්වල ඔක්කොම කොන්ක්‍රීට් කරලා තියෙනවා. බලන්න මේ ගහ ඇවිල්ලා පේර ගහ. ඒක පළදාම ඔයාලට දැන් පෙන්වන්නවා. පේනවද? ගහ පුරාම මේ ගෙඩි තියෙනවා. මේ පේරත් අර ඇපල් පේර වගේ. හැබැයි මේක මේ ගොවිතැන් කරන හරිතා පිටිසර ප්‍රදේශයක නෙමෙයි. මේක මා ජනාකීර්ණ මේ කොළඹ ප්‍රදේශයේ තැනක්. මොකද මේක මගේ බිමකුත් නෙමෙයි, මම වැඩ කරන සේවා ස්ථානයේ බිමක් මේක. මේවාගේ පළදා පේනවද? ඔයාලට ලස්සනට තියෙනවා. ගහේ හැමතැනම ගෙඩි තියෙනවා. හැමතැනම ගෙඩි තියෙනවා. පේනවද? ඉතින් මේ ලංකාවේ පොළොව යාළුවනේ රත්තරන් පොළොවක්. රටේ එක වෙලාවට පාලනය කරන දේශපාලඥයෝ ලංකාවේ මිනිස්සුන්ට හරියට ජීවත් වෙන වාතාවරණයක් හදලා නැති වුණාට ලංකාවේ බිම පින්වත් භූමියක්. මම බලනවා ආසාවට රටේ ඉන්දියාටයක් මට හම්බෙච්ච ප්‍රෙස් රටේ ඉන්දියාටකින් ඇට දැම්ම එකක් පැලවුවා. වෙනද රටේ ඉන්දියාවත් හොඳට තියෙනවා. ඒත් මෙතන බිමත් බොහොම සීමිත භූමියක් තියෙනවා. අයින දිගේ තියෙන තැන තමයි මෙතන අයින මම කෙසල් ඉතලා තියෙනවා. ඒත් කැන් තියෙනවා. මෙතන බිමත් බොහොම සීමිත බිම් කඩක් තියෙනවා. මේක මට කියන්න ඕනේ මොකක්වත් නෙමෙයි. ඔයාලා ඉන්න තැනත් බිම අඩුයි කියලා බලන්න එපා. පොඩි භූමියක් තියෙනවා නම් පොඩි පැලයක් පළතුරු ඒ වගේ පැලයක් හිටවා ගන්න බලන්න. මොකද මේ වැඩිහිටි පරම්පරාව නම් දැන් වසවිස කාලා ඔක්කොම ඉවරයි. හැදෙන බාල පරම්පරාව හරි නිරෝගී තත්ත්වෙන් තියාගන්න පුළුවන් ඉන්න තැන පළතුරු ගහක් හරි හිටවා ගත්තොත් එතනින් දැන් මම මේ හදලා තියෙන ගහේ මෙතෙන්ට එන යන අයත් කනවා. මෙතන සේවා ස්ථානයේ වැඩ කරන අයත් කනවා. මටත් හිතුන වෙලාවක කනවා. වසවිස නැහැ, හොඳට රසට තියෙනවා. ඉතින් ඒක තමයි මට කියන්න උවමනා වුණේ. මේ භූමිය රත්තරන් භූමියක්. ලංකාවේ එක කාලවල වලට පත්වන දේශපාලඥයෝ මිනිස්සුන්ට සුඛිත මුඛිත කරන රටක් හැදුවේ නැති වුණාට මේ බිම පින්වන්ත බිමක්. ඒ නිසා Tamanට පුළුවන් විදිහට යමක් හිටවා ගන්න. ගහක් කොළක් හිටවා ගන්න. අනිත් ගස් වලින් අපිට මේ ලැබෙන සතුට මාරම සතුටක්. ඒක කියන්න බෑ. අදලා මේක බලන්න ඕනි. පොඩ්ඩක් ගහ උඩට එනකොට තමන් ගහ ස්පර්ශ කරලා ඒ වගේ වුණාම අපිට යා පළදාව දෙනවා. අපිට භුක්ති විඳින්න. එහෙනම් යාළුවනි බලන්න සීමිත බිමක් තිබුණත් ගහක් කලක් හිටවා ගන්න බලන්න. ඒකෙන් තමන්ට ප්‍රයෝජනයක් ලැබෙනවා. ඉන්න තැනක තමන්ගේ ඒවත්ම වෙන්න ඕනේ. මොකද මේ ලෝකේ අපිට සදාකාලිකව එකම තැනක් කියලා නෑනේ. අපි ඉන්න ගෙදරින් වුණත් අපිට කොයි වෙලාවෙ සමගන යන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඉන්න ටිකේ ඉන්න තැනක යමක් හදාගෙන මුක්ති ඉඳලා ජීවිතේ ඉතින් අවසන් කරන්න තමයි තියෙන්නේ. කවුරුවත් මේ ලෝකෙට සදාකාලිකවම ඉන්න ඇවිල්ලා නැහැනේ. එහෙමනම් ජය වේවා.